ශ්‍රී ලංකා යුද හමුදාවේ කෝප්පරවරයෙක් හැටියට කලක් සේවය කරපු DPP පතිරණ මහත්මයා ඉතාම වැදගත් කටයුත්තක් සිද්ධ කිරීමට සූදානම් වන වෙලාවේ ඓතිහාසික මාම්පිට ගල්ලෙන් රාජමහා විහාරයට පැමිණලා අපේ ආශිර්වාදය ලබා ගැනීමට සූදානම් වන අවස්ථාව එතුමා දිගින් දිගටම ශාසනික ජාතික ආගමික වශයෙන් සේවාවන් රැසක් සිදු කරමින් ඒ සේවාවන් පරාර්ථයෙන් හා නිස්සරණ අධ්‍යාසයෙන් යුක්තව සිද්ධ කරන්න වග බලාගෙන කටයුතු කිරීම අපේ සමාජයේ මේ කරන කටයුතු වලට බොහොම වැදගත් තැනක් හිමි වෙන අවස්ථාවක් හැටියටයි කල්පනා කරන්නේ. ඒ අනුව 16 වෙනි දිනේට වරකපොළ ප්‍රදේශයෙන් ආරම්භ වන අලුයම ආරම්භ කරන මේ පාගමන ඊළඟට මහනුවර දළදා මාලිගයටත් සමන් දේවාලයටත් ගිහිල්ලා මහියංගනේ මේ කටයුතු නිමා කරලා ශ්‍රී ලංකා යුද හමුදාවටත් ඒ වගේම ශ්‍රී ලංකා පොලිසියටත් රටේ ආරක්ෂක අංශ සියල්ලටත් ගණාටම ඒ ආශිර්වාදේ ලබා දීමට මහත් කැපකිරීමක් කරන්න සූදානම් වෙන වෙලාවේ තුරක් පාගමනියන්ට සූදානම් වෙන වෙලාවේ ඉතින් අපේ ආශිර්වාදය තුමාට ලබා දීම යුතුයකමක් කරනවා. ඒ කරුණු කාරණාව කරදරයක් බාධාවක් හිරිහැරයක් නැතුව සිද්ධ කරගෙන තමන් බලාපොරොත්තු වුණේ කටයුත්ත සේවාව මනමින් කරන්නට පතිරණ මහත්මයාට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඒ සඳහා බුද්ධ ධම්ම සංඝ සංඛ්‍යාත තුරුවන්ගේ ආශිර්වාදයත් සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව සැලසේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. ඒ අතරම පහුගිය කොරෝනා සමයේදී බොහෝ දිනකට යහපත පිණිස අපි මහා සංඝ රත්නයේ හැටියට බොහෝ කටයුතු කාරණාවන් සිද්ධ කළා. ඉතින් හැම දෙයකදීමත් පතිරණ මහත්මයා ඒවාට විශාල දායකත්වයක් ලබා දෙමින් රටේ ජනතාවගේ සුවපත් භාවය ළඟා කර ගැනීම සඳහා විශාල කාර්යභාරයක් සිදු කළා කියලා මේ වෙලාවේ සිහිපත් කරන අතර තවත් නොයෙක් රූපවාහිනී දියකඩේම වගේ තවත් නොයෙක් විදිහේ YouTube සේවාවන් මගිනුත් රටේ තියෙන මේ පෞරාණික තැන් දැක බලා ගන්නත් අවස්ථාව ලබා දෙමින් මහා සේවාවක් මේ දක්වාත් ඒ අතර සිද්ධ වෙනවා කියන එකත් මතක් කරන්න කැමතියි.